ඉක්මනින් හදාගන්න පුළුවන් ස්වීට් රෙසිපි එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මේක රුලන් වලින් තමයි හදන්නේ. ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන්. රුලන් ලඩ්ඩු තමයි මේ මං අද හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලඩ්ඩු හදන්නේ ගැඹුරු තෙලේ බැඳලා බූන්දි රෙසිපි එකම තමයි. හැබැයි මේක තෙල් වලින් මොකුත් බඳින්න ඕනේ නැහැ. ඉක්මනට හදාගන්න පුළුවන්. මේකට ඕනේ වෙන්නේ රුලන් කෝප්පයක් අරන් තියෙනවා මම. ගාගත්තු පොල් කෝප භාගයයි, සීනි කෝප භාගයයි. කොට මේකට වියලි මිදි කජු එතකොට එනසාල් දෙකක් ඕන වෙනවා. පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි 3ක්. මේකට ගිතෙල් ගන්නත් පුළුවන්. මම නම් බටර් වලින් තමයි හැදුවේ. ඔයාලට ගිතෙල් දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බටර් දා ගන්නත් පුළුවන්. සීනි ටික මම බ්ලෙන්ඩර් කරගන්නවා. මේ එනසාල් දෙකත් ඒකටම දාලා බ්ලෙන්ඩර් කරගන්න. එතකොට හොඳට සුවඳයි. සීනි ටික හොඳට පවුඩර් කරගන්න ඕනේ. පෑන් එකක් ලිපේ තියලා බටර් තේ හැඳි දෙකක් විතර මම එකතු කරගන්නවා. මම මෙතන කරන්නේ මේ වියලි මිදි ටිකයි කජු ටිකයි පොඩ්ඩක් බැඳ ගන්න ඕනේ. ගොඩාක්ම බැඳ ගන්න එපා. විනාඩි 5ක් විතර බැඳගත්තා නම් ඇති. දැන් මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ පෑන් එකටම තව බටර් තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. මොකද රුලන් ටික පොඩ්ඩක් බැඳ ගන්න ඕනේ. එතකොට තමයි රුලන් සුවඳ හොඳ සුවඳක් එනවා. එතකොට අර අමු ගතියක් තේරෙන්නේ නැහැ. දැන් මම මේකට රුලන් කෝප්පයක් තමයි එකතු කරගන්නේ. රුලන් කප් එකක්. ඔයාලට මීට වැඩිය හදා ගන්නවා නම් මේ ප්‍රමාණයෙන්ම වැඩියෙන් දාලා හදා ගන්න පුළුවන්. ගොඩාක්ම බැඳ ගන්න එපා. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් විතර බැඳගත්තා නම් ඇති. රුලන් වලින් හදන ඕනෑම කෑමක් හදනකොට මේ විදිහට පොඩ්ඩක් බැඳලා ගත්තා නම් හොඳට එනවා රෙසිපි එක. මම මේක විනාඩි 15ක් විතර තමයි බැඳගත්තේ. දැන් මේක ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක්ම රෝස්ට් කරගන්න එපා. මේක පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. එතකොට තමයි අපිට අනා ගන්න පුළුවන්.
මම මේකට අපි මුලින් බැඳගත්ත වියලි මිදි කජු ටිකයි එකතු කරගන්නවා. ඊපස්සේ මේක හොඳට අනා ගන්න ඕනේ. පස්සේ කිරි තේ හැඳි 3ක් විතර එකතු කරගන්න. පස්සේ පොල් කෝප්ප භාගයක් එකතු කරගන්නවා. මේ දෙක එකතු කරලා හොඳට අනා ගන්න ඕනේ මේ මිශ්‍රණය. සාමාන්‍ය විනාඩි 10ක් වගේ අනා ගන්න හොඳට. මේ ලඩ්ඩු රෙසිපි එක ගොඩාක්ම රසයි. ඉක්මනට ලේසියෙන් හදා ගන්න පුළුවන්. මොකද ගොඩක් තෙල් යන්නෙත් නැහැ. බූන්දි ලඩ්ඩු වලට වගේ ගොඩක් තෙල් ඕනේ වෙන්නෙත් නැහැ. ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒ රසම එනවා. දැන් මේකට අපි කුඩු කරගත්ත සීනි කෝප භාගයක් එකතු කරගන්න ඕනේ. මේ සීනි එකටම දාලා තමයි මම එනසාල් දෙකක් දාලා තමයි හොඳට පවුඩර් කරගත්තේ. ඊපස්සේ මේක අපි හොඳට අනා ගන්න ඕනේ. සීනි ටික ඔක්කොම මිශ්‍ර වෙනකන් අපි හොඳට අනා ගන්න ඕනේ. මේක විනාඩි 10ක් විතර හොඳට අනා ගන්න ඕනේ. එතකොට තමයි ඒකේ පදම එන්නේ. දැන් මේ විදිහට හොඳට අනා ගත්තට පස්සේ අපිට මේක රවුන්ඩ් හදා ගන්න පුළුවන් ලඩ්ඩු ෂේප් එකට. මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. නරක් වෙන්නේ නැහැ. මේ විදිහට අපිට රවුන්ඩ් ෂේප් එකකින් හදා ගන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න. මේක ගොඩාක් රසයි. මේ තියෙන්නේ අපි හදාගත්තු රුලන් ලඩ්ඩු ටික. මේ රෙසිපි එක ඔයාලා try කරලා බලලා මට කමෙන්ට් කරන්න. තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.